පොඩි කොළ කෑල්ලක ලියා ගන්න. කොළ කෑල්ලක ලියාගෙන හෙට දවසේ පාඩමට එනකම් මේක ඕගොල්ලන්ගේ ළඟ තියාගන්න. හැම වෙලාවකම මතක් කරගන්න. අමතක වෙච්චාම කොළ කෑල්ල බලන්න. ඒ ක්‍රමයට මේ ටික පාඩම් කරගන්න උත්සාහ කරන්න. එතකොට පළවෙනි පාඩම අපිට ආයෙ කරන්න ඕන වෙන්නේ නැහැ. මං හිතනවා ඒක ඊට පස්සේ ජීවිතේටම ආයෙ අමතක වෙන්නේ නැහැ කියලා. මොකද අපි දවසක්ම ඒ වෙනුවෙන් කැප කරාම ඒ මතකය ගොඩාක් හොඳින් අපේ මතකයට යනවා. මොකද අපි නිදා ගන්නකම් ওই ටික ඔළුවට දා ගන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ අර ගැඹුරු මතකයටත් ඕක යනවා. එතකොට ආයෙ අමතක වෙන්න කිසිම හේතුවක් ඒකේ යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ කොටසේ තියෙනවා ස්වස්ථස්ය ස්වස්ථ රක්ෂණම් ආතුරස්ය රෝග ප්‍රශමනං. ඒ කියන්නේ තේරුම මොකද්ද? ඔන්න තේරුම උඩ තියෙනවා. මේ තියෙන්නේ ආයුර්වේදයේ ප්‍රයෝජන කියලා. මොනවද තියෙන්නේ? නිරෝගී අයගේ නිරෝගීකම ආරක්ෂා කිරීමත් රෝගී අයගේ රෝග සුවපත් කිරීමත් කියන තේරුම තමයි මේකේ තියෙන්නේ. මොකද්ද? ස්වස්ථස්ය ස්වස්ථ රක්ෂණම්. ස්වස්ථ කියලා අපි අදහස් කරන්නේ කාටද? නිරෝගී පුද්ගලයාට. නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීමටත් ආතුරස්ය කියලා අපි සඳහන් කරන්න රෝගියාට. එතකොට ආතුරයාගේ රෝග ප්‍රශමනම්. ප්‍රශමනය කියලා කියන්නේ සංසිඳ වීම කියන අර්ථයෙන්. සංසිඳ වීමටත් තමයි මොකද්ද ආයුර්වේදයේ කියන හැටියට තියෙන්නේ. එතකොට මේ කියන ක්‍රමවේදයේ යටතේ අපිට තියෙනවා වැඩ දෙකක්. මොකද මේ තියෙන රෝගීකම රැකගන්න එකත් රෝගී කෙනා ඒ කෙනා කියන එක තමයි අපිට මේකෙන් කරන්න තියෙන ප්‍රධාන වැඩේ. ඊට පස්සේ තියෙනවා ස්වස්ථ හෙවත් නිරෝගීකම නම්. එතකොට මොකද්ද මේ ස්වස්ථයි කියලා කියන්නේ? නිරෝගී කියන. නිරෝගී කියන එකට මොකද්ද ඒකට අර්ථය කියන එක මේකේ පැහැදිලි කරනවා. මොකද්ද? සම දෝෂක් සමාග්නිශ්ව සම ධාතු මලක් ක්‍රියා ප්‍රසන්නාත්මේ ඉන්ද්‍රිය මනං ස්වස්ථ ඉත්‍යාබිධියති. එතකොට සම දෝෂක් දෝෂ කියලා සඳහන් කරනවා. මේවා ඉස්සරහට කියලා දෙනවා. සම දෝෂ කියන්නේ මොනවද? විසම දෝෂ කියන්නේ මොනවද? ඊට පස්සේ අග්නි මොනවද? ඊට පස්සේ ධාතු මොනවද? මල මොනවද? ඊට පස්සේ ප්‍රසන්න ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? මෙන්න මේ කියන ලක්ෂණ ටික ඔයගලන්ට ඉස්සරහට මේ මම දැන් කියන කතා ටික ඉතාලම ගැඹුරු විදිහට ඕක රින්ගන්න පුළුවන් හැම තැනකම රිංග ඒ ටික කියලා දෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට සම දෝෂක් කියලා කියනවා වාතය පිත සෙම කියන තුන සමාග්නිශ්ව ජඨරාග්නිය සහ පාජක අග්නිය ඒක ගැන කතා කරනවා. ඊට පස්සේ සම ධාතු කියලා කියන්නේ සප්ත ධාතුන් වලට මල ක්‍රියා කියලා කියනවා මල මුත්‍ර ස්වේද කියන තුනට. එතකොට මේවා යහපත් විදිහට පවතින්නට ඕන. මේකේ කියනවානේ සමදෝසක් කියලා. සමදෝසක් කියලා ගත්තාම අපිට හිතෙන්න පුළුවන් මේවා ඔක්කොම සමානව තියෙන්න ඕන. එහෙම නැහැ. ප්‍රകൃතිය අනුව කෙනකෙනාගේ වෙනස් වෙනවා. දැන් පිත් ප්‍රകൃතියක් ගත්තොත් ඒ කෙනාගේ පිත ප්‍රකටයි. අනිත් දෙක තියෙනව නැත්තේ නෑ. හැබැයි අරයට වඩා අඩුවෙන් අපි හිතමුකෝ වාත ප්‍රකට කෙනෙක් කියලා. එහෙනම් වාතයේ වැඩියෙන් තියෙනවා අර දෙන්න අඩුවෙන් තියෙන්නේ. සෙම ප්‍රකට කෙනෙක් වුණොත් සෙම තමයි වැඩිපුර තියෙන්නේ. අනිත් දෙන්න ටිකක් අඩුවෙන් ඉන්නේ. එතකොට අපි හිතමුකෝ මේකේ යම් කෙනෙක් ඉන්නවා වාත සහ පිත එකට තියෙන්නේ. එහෙනම් එයාගේ ඒ දෙක එක සමානව දුවනවා අනිත් එක අඩුවෙන් තමයි යන්නේ. එතකොට මෙන්න මේ විදිහට දැන් ඒ උපදින අවස්ථාවේ හැටියට පංචභූත ක්‍රියාකාරීත්වය ඊට පස්සේ මව පියාගේ තියෙන ධාතු වල ස්වභාවය මේ කියන දේවල් හේතු කරගෙන අපි උපදිනකොටම අපිට ලැබෙනවා
වාත පිත කප කියන ඒවායි යම් අවස්ථාවක්. අන්න ඒ අවස්ථාවට තමයි අපි නිරෝගී කියලා හඳුන්වන්නේ. එතකොට අන්න ඒ අවස්ථාව තමයි අපිට මෙතනදි ගන්න වෙන්නේ සමදෝසක් කියන අර්ථයෙන්. එතකොට ජඨරාග්නිය එහෙම නැත්නම් පාචකාග්නිය කියලා අපි සඳහන් කරන්නේ කෑම දිරවීමේ තියෙන හැකියාව. එතකොට කෑම දිරවීමේ හැකියාව අනිවාර්යෙන් අපිට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සේරම ප්‍රශ්න බඩහින්දානේ කියලා තමයි අපිට කියන්නේ. ඔය ගැටලුවක් තියෙද? මම හිතුවේ මොකක් හරි ගැටලුවක්. ඊට පස්සේ පාචකාග්නිය හරියට තියෙන්න ඕනේ. ඊට පස්සේ අපේ තියෙනවා මොනවද? සම ධාතු. සම ධාතු කියලා කියන්නේ ධාතු හතක් තියෙනවා. ධාතු හතෙන් පළවෙනි එක රස. ඊට පස්සේ රක්තය මේ විදිහට හතක් තියෙනවා. මේ හතත් ත්‍රිමල එහෙම නැත්නම් අපි කතා කරනවා මල මුත්‍ර සේද කියලා. මෙන්න මේවත් මේ ශරීරය කියන එක දරාගෙන ඉන්න ඒ අවශ්‍ය පරිදි තියෙන්නට ඕනේ. එහෙම නැති වුනහම මේක රෝගයක් බවට පත් වෙනවා. ඒ විතරක් දැන් මේවා ඔක්කොම තියෙනවා මොනවටද මේ ශරීරෙට. හැබැයි ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ. ඉන්ද්‍රිය මාන ප්‍රසන්න වෙච්ච ඒ කියන්නේ ප්‍රසන්න කියලා කියන්නේ යහපත් විදියට එහෙම නැත්නම් සතුටු අපේ තියෙන ඉන්ද්‍රිය මොනවද ඉන්ද්‍රිය ඇස කරනාසාදී ඉන්ද්‍රිය ටික තියෙනවා. ඊට පස්සේ මනස නිර්වුල්ව තියෙනවා. නිකන් පබගාලේ පැටලෙලා වගේ තිබ්බාම කයත් ලෙඩ වෙනවා හිතත් ලෙඩ වෙනවා. ඒකත් නිර්වුල්ව තියෙන්නට ඕනේ. ඊළඟට කියනවා ප්‍රසන්න ආත්මයක් තියෙනවා. ඔන්න බුදුදහමත් එක්ක පොඩ්ඩක් පරස්පර වෙන තැනක්. හැබැයි අපි දැන් ඉගෙන ගන්න වෙනත් දර්ශනය සහ ඒ වගේම වෙනස් ක්‍රමවේදයක් කැමති ඒ නිසා දර්ශන දෙකක් අපිට කිසිම වෙලාවක සම්මාන කරන්න බෑ. ඒ නිසා මේ දර්ශනේ තියනවා නම් ආත්මය මේකෙදි ගන්නට වෙන්නේ බුදුදහමේ තියෙන බුදුදහමේ ආත්මය කියන එක මේකට අදාළ නැහැ. මොකද මේ අපි ඉගෙන ගන්න ආයුර්වේද බෞද්ධ දර්ශනේ එනිසා
දැන් බලන්න ආයේ ඇහෙනවද කියලා. දැන් ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? බ්ලැන්ක් ඇහෙනවා අපේ හැමදෙරෝනේ. හරි. ආයි එහෙනම් ඇහෙන්නේ නැහැ වෙනකොට ආයි මං කට් වෙයි ඈ. ආයුර්වේද මූලධර්ම. ඔන්න මෙතෙන්ට ආවා. ඊළඟට මම හිතනවා ආයි දැන් මාව ඇහෙන්නේ නැති එකේ ප්‍රශ්නේ නැහැ කියලා. ඇහෙනව නේද අපෝ? ඇහෙනවද? ඇහෙනවා අපේ හැමදෙරෝනේ. එතකොට මෙතෙන්දී අපි ආපොන්න ඉන්ද්‍රිය සහ නිරෝගී මනසෙකුට මේවා මොනවා හරි එකක් අවුල් වෙලා නම් ඒ කෙනා නිරෝගී කියලා අපි කියන්නේ නැහැ. ඒ කෙනා රෝගියෙක් හැටියට තමයි සැලකන්නේ. ඊට පස්සේ මේකේ විස්තරයේ හැටියට තියෙනවා ශරීරයේ වාපිස්සෙම යන තුන්දොසත් ජඨරාග්නියේ පාචක ශක්තියත් රස ආදී සප්ත ධාතුන්ගේ නිර්මාණ ශක්තියත් මල මුත්‍ර ස්වේද පහවීමත් යන මේවා අඩු වැඩි වී විසම වී නොපවතීමත් ඇස කන ආදී පංච බුද්ධීන්ද්‍රිය හොඳින් ක්‍රියාත්මක වීමත් සියලු කල්හි මනස ප්‍රසන්නව පැවතීමත් සුඛිතයා කෙරෙහි පවතී. එහෙම නැත්නම් නිරෝගී කෙනා ඒ වගේ කියලා කියනවා. ඊළඟට කතා කරනවා ආතුරයා හෙවත් රෝගියා. අන්න දැන් අර අනිත් ටික ආපස්සට කියනවා. වාත පිත සෙම යනාදී දෝෂයන්ගේ විෂමතාවයෙන් රෝග හටගනී. එම රෝගයන්ගෙන් පීඩා විඳිනුයේ රෝගියාය. හෙවත් ආතුරයාය. රෝගස්තු දෝෂ වෛෂම්‍යයන් යනුවෙන් දෝෂයන්ගේ විෂමතාවය රෝගයි කියලා හඳුන්වනවාලු. එතකොට යම් වෙලාවක මේ කියන දෝෂ එහෙම නැත්නම් අපි කියන වාත පිත සෙම කියන දෝෂයන් අර උප්පත්ති ප්‍රകൃතියට වඩා යම් වෙනසක් සිද්ධ වෙනවා නම් අන්නේ අවස්ථාවේදී අපි කියනවා මොකක් කියලාද? රෝගයක් කියලා. එතකොට එන්නේ ඒ කියන රෝගී තත්ත්වය ඇති වුනහම ඒ කෙනාට අපි ප්‍රතිකාර කළ යුතුයි. ඒකට තමයි අර මුලින්ම අපි කතා කළේ ආතුරස්ය රෝග ප්‍රශමනම් කියලා. ආතුරය කියලා කියන්නේ රෝගියාට. රෝගියාගේ රෝගය සමනය කරන්න ඕනි. අන්න ඒකට තමයි අපි මොකද්ද කරන්නේ? මේ රෝගියා ගැන බලලා ඒ රෝගියට අදාළ බෙහෙත් ආදී දීලා එයා සුවපත් භාවයට පත් කරන්න. එතකොට ඒකට කියන එයා තමයි රෝගනේ. අපි එතකොට වෛද්‍යවරයා හැටද ආයුක් කාමය මානේන ධර්මාර්ථ සුඛ සාධනම් ආයුර්වේදෝපදේශේෂු විදෙය්‍ය පරමාදර කියලා සඳහන් කරනවා. එතකොට මේකෙදි කියනවා ධර්මය දාන සීලාදී කුසල ක්‍රියාත් එහි යෙදීමෙන් ලැබෙන නිවන හෙවත් සැපයත් ප්‍රයෝජනවත් චරකතුමාද සඳහන් කරලා තියෙනවලු. එතකොට ආයුක් කියලා කියන්නේ ආයුෂය කාමයේ මානේන එහෙම නැත්නම් අපිට ක්‍රමානුකූලව එහෙම නැත්නම් කර්මානුරූපව හෝ එහෙම නැත්නම් අපි කියනවා කාමයේ කියන එකෙන් තව අදහසක් තියෙනවා මොකද්ද? අපිට විඳින්න පුළුවන් කම. එතකොට එහෙම නැත්නම් අපි කතා කරනවා මේ ඇස කන නාස ආදී ඉන්ද්‍රියන් නිවැරදිව තියෙනවා. ඒවා නිවැරදිව පරිහරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නා කාමයේ මානේන ධර්මාර්ථ සුඛ සාධනං. ධර්මාර්ථ කියලා කියන්නේ යම් ආගමකට සම්බන්ධව එයා ධර්මචර්යාවේ හැසිරෙනවා නම් එතකොට සුඛ සාධනං සැපය ඇති කර ගන්නවා නම්
ධර්මයෙන් අර්ථය ලබාගෙන යා නිවන ලබා ගැනීම ඊට පස්සේ කාම භූමියේ හැටියට කාමයේ ඇසුරු කරමින් කාමයේ වළඳමින් කාමභෝගී ජීවිතයකුත් ගෙවනවා නම් ධනයත් සැපයත් තියෙනවා නම් ඒ කියන්නේ යාට ධනය සහ සැපයත් ප්‍රයෝජන වශයෙන් ලැබෙනවා නම් ඒකට කියනවා ආයුර්වේදෝප දේශේසු විදෙහි විදේය පරමාදරම් මේක මේ විදේයක් කියන වචනේ නම් මට හරියට මතක නෑ මොකක්ද කියලා පරමාදරක් ඒ කියන්නේ මේක අර විශේෂ කරලා පෙන්නනවා මොකක්ද ඒකට කියන්නේ ආදර්ශය එහෙම නැත්නම් මේක තමයි මේකෙන් කියවෙන්නේ කියන අදහස මෙන්න මේ අදහස තමයි පරමාදර කියලා තියෙන්නේ. එතකොට ඊළඟ එකේ අපිට තියෙන්නේ දැන් මේ කොටසේ ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් ආවද එහෙම නැත්නම් ගැටලුවක් තියෙනවද මම කියලා දෙකේ මොනවා හරි අවුලක් තියෙනවද කියලා චුට්ටක් කියන්න ඕනේ. මේ දක්වා පැහැදිලි අපේ හාමුදුරනේ. ඕගොල්ලන්ට මාව ඇහෙනවද? දැන් ඇහෙනවා අපේ හාමුදුරනේ. මුයි හරියද එකපාරට ඇහෙන්නේ නැතුව ගියේ? අපෙන් ඇහුවා මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා. පැහැදිලිද කියලා ඇහුවේ අපේ හාමුදුරනේ. පැහැදිලි අපේ හාමුදුරනේ. අනිත් අයට ඔබතුමිය නම් ඕකේ කියයි අනිත් අය සද්ද නැතුව ඉඳලා ඒගොල්ලෝ නෑ කිව්වොත් එහෙනම් බැනුම් අහන්න වෙන්නේ මට පස්සේනේ. ඔව් ඇහෙන්නේ නැතුව ගියා අපේ හැමදෙරනේ අවසාන හරිය. ඔයාලට අන්තිමට කැඩි කැඩි ඇහුනේ මේ අර ශ්ලෝකේ කීවගෙන් පස්සේ කැඩි කැඩි ඇහුනේ. පැහැදිලි තිබුණේ නෑ. බලමු ආයි දාන්න. නෑ නේද නෝ
කොහොම හරි මේ කතා කරන්න වෙන්නෙම නෑ වගේ යනවා වගේ තියෙන්නේ මාව. දැන් බලන්න ආපහු මොකක් හරි ඕගලන්ට ඇහෙනවද කියලා? දැන් නම් ඇහෙනවා අපේ හැමතුරනේ. කියනවා මට සිග්නල් වල මොකක් හරි ලොකු ගැටලුවක් තියෙනවා වගේ. දැන් එහෙනවා හාමුදුරනේ. හරි. දැනට කිව්ව ටිකේ මොන හරි ගැටලු තියෙනවද කියලා චුට්ටක් කියන්න. පොඩ්ඩක් කතා කරන්න පුළුවන් මට්ටමක් තිබ්බොත් කතා කරන්න. නැත්තම් ආයි කට් වෙයි. දැනට කියලා දුන්නු ටික නම් පැහැදිලි. මං හිතනවා ඔයගලන්ට අර මතක් කරපු විදිහට සලෝක ටික අපි එකතු වෙලා පාඩම් කරගමු ඈ. මොකද මේ දැන් හැම පාඩමකම වගේ අපි සලෝක ටික පාඩමෙන් පාඩමට ගියොත් මම ඔයගලන්ට ඉස්සරහට මේක තව ටිකක් කරන්න පුළුවන්. හැබැයි මම අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වෙයිද? ගොඩක් අතරෙන් පාඩම් නැති අය. ශ්ලෝක පාඩම් නැති අය. ඒ අතර මාත් ඉන්නවනේ. ආයෙ ඇහෙන්නේ නැතුව ගියා වගේ නේ. දැනුත් ඇහෙන්නේ නැහැ නේද? නෑ. හරි. ඇහෙනවා දැන් ඇහෙනවා අපේ හැමතුරනේ. එතකොට මේ ඒ නිසා අර පොඩි කොල කෑල්ලක අපි ශ්ලෝක ටික ලියාගමු. ලියාගෙන ශ්ලෝක ටික හෙට දවස වෙනකන් අපි මේ ටික බලාගමු. එතකොට අමතක වෙන හැම වෙලාවකම ලියාගත්ත කොල කෑල්ල බලන්න පිරිමි ඇයට නම් කොහේ හරි සාක්කුවක හරි දාගන්න හැකි. ගෑනු ඇයට ඉතින් දාගන්න මොකක් හරි සාක්කු තියෙන ඇඳුමක් ඇඳගන්න. එහෙම ඇඳගෙන හරි කවන්නේ. පාඩම් කරගන්න ටික පාඩම් කරගමු. එහෙම එතකොට අර මේ කොටස ඉවර වුණාම අපිට ආයේ මේ කොටස පිළිබඳව එතකොට ගැටලුවක් එන්නෙම නැහැනේ. ඒ විදිහට අපි මේ කොටසෙන් කොටස යාමු. තව විනාඩි 15යි 16ක් තියෙනවා. ඒකේ මූලික સિદ્ધාන්ත ටික මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. හැබැයි මේක නිකන් අර පොතේ තියෙන පිළිවෙලට විතරයි. මේක ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට අපිට මේ මූලිකව කතා කරන ටිකේ ඕකේ ඕන්න තව කතන්දර ටිකක් තියෙනවා. මම ඒ කතන්දර ටික ඔයගලන්ට කියලා දෙන්න. ලස්සන කතන්දර ටිකක් තියෙනවා. ඉදිරි ටිකට යන්න කලින් අශ්විනී කුමාරවරු දෙන්න ගැන එහෙම කියවලා තියෙනවද ඒවා? කියවලා නෑ නැහැ. අපේ ඔව් කියන්න අපේ හැමතුරනේ. මේකේ මේ අශ්විනී කුමාරවරු දෙන්නා ගැන ලස්සන කතා කීපයක් තියෙනවා. හරිද? කියන්නේ ඉස්සල්ලාම ආයුර්වේදයේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්තායි කියනවනේ සක්‍රදේ මේ කියන්නේ මේ කවුද? මහා බ්‍රහ්මයා. එතකොට මහා බ්‍රහ්මයා කියන කෙනා හරි අමුතු කෙනෙක් නේ අප්පා. මම දන්නේ බුදුදහම හැටියට ගත්තාමත් මට නම් අමුතු චිත්‍රයක් මැවෙන්නේ. ඉන්දියානු ආයුර්වේදයේ අනුවම ගත්තාම නම් ඒක සම්පූර්ණ විකෘතියක්මයි මට මැවිලා මතක් වෙන්නේ. මොකද හේතුව බ්‍රාහ්මණයෝ මුකෙන් උපදිනවා. ඊට පස්සේ වෛශ්‍ය ශූද්‍රෝම කියන ඔය කට්ටිය තැනින් තැන යට උපදින්නේ. යටිපතුල් වලිනුයි ඊට පස්සේ නාභියෙනුයි ඊට පස්සේ උරහිසෙනුයි ඔහොමනේ උපදින්නේ. නිකන් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවම හිතෙන්නේ නැද්ද සෑහෙන ස්ත්‍රී යෝනි ටිකක් ඒ මාසේ ගැඟ පුරාම තියෙනවා කියලා. මට ඔන්නෝම චිත්‍රයක් තමයි මට මැවෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කොහොම හරි ඔන්න ඔය කියන මහා බ්‍රහ්මයා ඉස්සල්ලාම එයා අවබෝධ කරගන්නවානේ ආයුර්වේදේ. එහෙම නැත්නම් දීර්ඝ ජීවිත වින්දනය කියන එක එයා අවබෝධ කරගන්න. එතකොට අවබෝධ කරගත්තාම මෙයා මේක උගන්වනවනේ කාටද උගන්වන්නේ? බ්‍රහ්ම විසින් ආයුර්වේදයේ පසුව ප්‍රජාපතිට උගන්වනවනේ. ප්‍රජාපති ඉගෙන ගත්තට පස්සේ ප්‍රජාපති උගන්වනවා දෙන්නෙකුට.
ඒ දෙන්නට නමක් අන්වර්ථ නමක් තියෙනවා සූර්යාගේ පුත්‍රයෝ කියලා. එතකොට ඒ අයට තමයි කියන්නේ මේගොල්ලෝ ගොඩක් දක්ෂයි කියලා කියනවා. දක්ෂ වෙන්නේ පස්සේ හැබැයි මේගොල්ලොන්ට නමක් කියනවා අශ්විනී කුමාරවරු. එතකොට අශ්විනී කියලා කුමාරවරු දෙන්නෙක් ගැන තමයි කියවෙන්නේ. මේ කුමාරවරු දෙන්නා ප්‍රජාපතිගෙන් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒගොල්ලෝ පොඩ්ඩක් ඉගෙන ගත්තා කියලා නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්නවා කියන්නේ. සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්ත මේ දෙන්නා මේ දෙන්න විසින් අශ්විනී කුමාර සංහිතාව කියලා සංහිතාවකුත් ප්‍රකාශ කළා කියලා කියනවා. අපි එහෙම එකක් දැකලා නැහැ. හැබැයි එහෙම එකක් කියනවා. හරිද? ඊට පස්සේ මේ කුමාරවරු දෙන්නට ඉගැන්නුවා. එහෙම නැත්නම් අර කවුද අපේ ඉන්නේ ප්‍රජාපති මට ඔය කට්ටියගේ නම අමතක වෙනවා. ප්‍රජාපතිටයි අශ්විනී කුමාරවරුන්ටයි මේ ආයුර්වේදය දුන්නයි කියලා බහිරව කියන කෙනා තරහ වෙනවා කියනවා. බහිරව තරහ වෙලා බහිරව කරන්නේ බ්‍රහ්මයාගේ හිස කපලා දානවා. බ්‍රහ්මයාගේ හිස කපලා දැම්මහම ඒක ඉදිරිපත් වෙලා සනීප කරන්නේ එහෙම නැත්නම් නැවත බ්‍රහ්මයාට ජීවය දෙන්නේ අශ්විනී කියන කුමාරවරු දෙන්න. එතකොට ප්‍රජාපතිත් ඉන්නවා. හැබැයි ප්‍රජාපතිට වඩා අශ්විනී කුමාරවරු දෙන්න දක්ෂයි. අශ්විනී කුමාරයා මොකද කරන්නේ? ටක් ගාලා ගිහිල්ලා මේ බ්‍රහ්මයාගේ හිස හයි කරනවා. හිස හයි කරාම ඒ හිසට නැවත පණ ආවයි කියලා සඳහන් වෙනවා. එතකොට එයා සනීප කරපු නිසා ඒගොල්ලන්ට විශේෂ දේව සභාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒකට කියනවා යදඥය. යදඥය වගේ තමයි මට මතක. යදඥය කියලා දේව සභාවක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ අසුරයන් සහ දෙවියන් අතර ආපෝ ෆයිට් එකක් යනවනේ. ඒ ෆයිට් එක වෙලාවේදී සෑහෙන්න දෙවියන්ට තුවාල වෙනවා කියනවා. ඒ දෙවියන්ට තුවාල වෙච්ච වෙලාවේදීත් මේ අශ්විනී කුමාරවරු දෙන්න ගිහිල්ලා තමයි සුවපත් කරා කියලා කියන්නේ. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයාගේ අත් දෙක කපලා දානවා කියනවා. මේක මම හිතන්නේ අර යුද්ධ වෙලාවේදී තමයි මේක වෙන්නේ. මේ කියන්නේ බාහුව යුග්මේම නැති වුණා කියලා කියනවා. එතකොට අත් දෙක කපලා දැම්මහම මොකද වෙන්නේ? ඒකත් සනීප කළා කියලා ඒකේ ප්‍රණාමය යන්නේ අශ්විනී කුමාරවරු දෙන්නට. ඊට පස්සේ තව එක එක යුද්ධ තිබිලා තියෙනවා මේ අශ්විනී කුමාරවරුම සනීප කරපු ඒවා. පූෂා කියලා සූර්යයෙක් ඉඳලා තියෙනවා. පූෂා කියලා කියන්නේ පුයන්නයි පයනු ෂයන්නයි තියෙන්නේ. පූෂා කියලා යුද්ධයක් තිබිලා තියෙනවා. ඒ යුද්ධය නෙමෙයි සූර්යා කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඉරක්. එයාගේ දතක් කැඩිලා තියෙනවා. මේ ඔක්කොම ආදේශක ලස්සන කතා ඈ. එතකොට මේ සූර්යාගේ දත කැඩුනහම ඒකත් ගිහිල්ලා මේ අශ්විනී කුමාරවරු සනීප කරනවා. ඊට පස්සේ බග කියලා තව සූර්යයෙක් ඉඳලා තියෙනවා. එයාගේ නේත්‍රය පුපුරලා ගිහලා කියන්නේ ඇහැ පුපුරලා තියෙනවා. ඒකත් සනීප කරලා තියෙනවා. ඊට පස්සේ චන්ද්‍රයාට හැදිලා තියෙනවලු ක්ෂය රෝගේ. මම දන්නේ නැහැ කොහොම හැදුනද කියලා. කොහොම හරි ක්ෂය රෝගේ හැදිලා තියෙනවා. ඊට පස්සේ ඒ ක්ෂය රෝගේ හැදුනට පස්සේ ඒකටත් චිකිත්සා කරන්නේ අශ්විනී කුමාරවරු දෙන්න. ඊට පස්සේ භෘගු කියලා මේ තියෙනවා ගෝත්‍රයක්. භෘගු ගෝත්‍රයේ ඉපදිලා තියෙනවා කාමී ව්‍යසන ඍෂි කියලා. කියන්නේ කාමී ව්‍යසන කියලා ඍෂි කෙනෙක්. එයා වයසට යනවලු. වයසට යන එක නැවතුවා කියලා කියනවා. ඒත් අශ්විනී කුමාරවරු. ඊට පස්සේ මේ අශ්විනී කුමාරවරු සෑහෙන්න එතකොට දෙවියන් අතර ජනප්‍රියයි වෛද්‍යවරු කියලා.
සහ බ්‍රහ්මයාටත් වෙදකම් කරපු, ඒ කියන්නේ බ්‍රහ්මයාගෙන්ම වෙදකම ඉගෙනගෙන බ්‍රහ්මයාට වෙදකම් කරපු දෙන්නෙක් හැටියට සඳහන් වෙන්නේ අශ්විනී කුමාරවරු දෙන්න. ওই කතාව කලින් අහලා තියෙනවද? මම දන්නේ මටත් මේ අද කියවගෙන යද්දි හම්බුනේ. අහලා නෑ අපි. එතකොට මේ මම පොඩ්ඩක් එහෙ මෙහෙ කියවුවා. ඇත්තට මේ ටික කියවන්න කලින් ඕගොල්ලන්ට කියලා දෙන්න කලින් මම මොන හරි ටිකක් දැනගෙන ඉන්න ඕනේ කියලා මම වැඩිපුර ටිකක් කියවුවා. කියවනකොට තමයි මේ අශ්විනී කුමාරවරු දෙන්න දෙවියන්ට විතරක් නෙමෙයි බ්‍රහ්මයාටත් වැඩකම් කරලා තියෙනවා කියන එක හම්බුනේ. හරි ලස්සන කතා ටිකක්. ඉතින් ඒ හින්දා මේ හරියටම මතක නැහැ. සමහර ඒවා මම චූටි නෝට් කැල්ලක් දාගත්තා අර නම් මෙහෙම. ඒවෙන් තමයි කතාව කියන්නේ. ඒට අමතරව අපි හෙට දවසට මේ ටික දාගමු මොනවද? ආයුර්වේදයේ මූලික સિદ્ધාන්ත කියන එක. ඒකේ පංචභූතයක අපි හෙට දවසෙන් ඉවර කරමු. ගැටලුවක් නැහැ නේද? එහෙම කරන එක. ගැටලුවක් නෑ අපේ හැමතුරුනේ. ඒක හෙට දවසෙන් ඉවර කරගන්න බලමු. එතකොට පැයක් තියෙනවනේ. පැයක් ඇතුළත පංචභූත අවසන් කරගමු. එතකොට ඊළඟ එක අපිට තියෙන්නේ ත්‍රිදෝෂ එකට නම් මට හිතෙනවා දවස් 3ක් යාවි කියලා. මොකද ත්‍රිදෝෂ එක දවසකින් කතා කරලා අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි කියන අදහසක් මට නැහැ. මොකද වාතය ගැන කතා කරනකොට පැයක් යයි කියලා හිතෙනවා. පුළුවන් තරම් උත්සාහ කරන්න. මොකද මට ඕන මේ කොටස සම්පූර්ණ ඉවර කරලා පුළුවන් තරම් ඉක්මනට ඉවර කරලා ඊළඟ විෂයට මේ කරන්න ඉන්න අයට බාර දෙන්න. මොකද අපිට චිකිත්සාවට සහ රෝග විඥාණයට ගුරුවරු ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ මූලධර්ම වලට නෑ. ඒ නිසා තමයි මූලධර්මයක මම බාරගත්තේ හරි මම කරලා දෙන්නම් පුළුවන් තරම් ඉක්මනට කරලා දෙන්නම් කියලා. ඒ නිසායි දවස් 4ම දාගත්තේ. හරි විනිච්ච හාමුදුරුව අපේ ද්‍රව්‍ය ගුණ කරන නිසා බ්‍රහස්පතින්දා දවසේ මම ඒකට උන්වහන්සේට බාධා කරන්නේ නැතුව උන්වහන්සේගේ වැඩ පිළිවෙල යන්න ඇරලා ඉතුරු දවස් 4ම අරගෙන මූලධර්ම කරන්න හිතුවේ ඒකට. ඒ නිසා මම හිතනවා මාත් එක්ක මේ වෙලාවේ කවුරුවත් අමනාප වෙන එකක් නැහැ කියලා. දවස් 4ම නේ දවස් 5ෙම පන්ති තියෙන එකට. අවුලක් නැහැ නේද ඒකට? අනේ නෑ අපේ හැමතුරුනේ අපි කැමතියි. එහෙනම් අදට පන්තිය නවත්තමු. හෙටට අපි දාගමු පංචභූත ටික. පංචභූත ටික නම් මට එක දවසෙන් ඉවර කරගන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා මට. බොඩි ටිකක් නේ තියෙන්නේ පංචභූත වල. ඕගොල්ලන්ට මොකුත් ගැටලුවක් නැහැ නේද? මම එහෙම නැත්තම් මම මේක නවත්තලා මේ මීටින් එක නවත්තන්න. මේ අවසන් කරන්න කලින් අපේ හැමතුරුනේ අර ශ්ලෝක 3 පොඩ්ඩක් නිකන් කියන්නකෝ. පාඩම් කරගන්න ඕන ටික. හරි. මෙන්න මේ දැන් ඔයගලන්ට පේන්න දාලා තියෙන්නේ. පේනවද ගෲප් මේ මීටින් එකේ? ඕකේ ගහගන්නකෝ වැඩේ ඉවරනේ. පොත කලින් දාලා තිබ්බා ගෲප් එකට අපි. ඒ හින්දා මම පොත දාන්න යන්නේ නැහැ. පොත කලින් දාලා තිබ්බා. මම හිතන්නේ දවස් 4කට විතර කලින් දාලා තිබ්බේ. 26 පිටුවේ තියෙනවා. ස්වස්තස්ය ස්වස්ත රක්ෂණම් ආතුරස්ය රෝග ප්‍රශමනං. ඊට පස්සේ තියෙනවා ඊළඟ ශ්ලෝකයේ සමදෝෂක් සමාග්නිශ්චය සමධාතු මලක්‍රියා ප්‍රසන්නාත්මේ ඉන්ද්‍රිය මනක් ස්වස්තිත්‍ය විදිහයතේ කියලා. ඊළඟ එක තියෙනවා රෝගස්තු දෝෂ වෛෂම්‍යං. ඒක තියෙනවා එක පාඩයක් විතරයි ඒක. ඊළඟට ආයු කාමය මානේන ධර්මාර්ථ සුඛ සාධනම් ආයුර්වේදෝපදේශේෂු විධේයක් පරමාදර කියලා ශ්ලෝක ටික තියෙනවා. හරි අපේ හැමතුරුනේ. මේක නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න කමන්නේ. මේ අපි හෙට වෙනකොට මේ ටික පාඩම් කරන්න උත්සාහයක් ගමුනේ. හැමෝම
පාඩම් අය නම් ඕනේ නැහැ. පාඩම් නැති අය අපි පාඩම් කරගමු. හා නේද? කවුරු හා කියන්නේවත් නැහැ ඒකට. හොඳයි සෝමනන්ස හොඳයි. කරමු අමාරුවෙන් හරි නේද? අමාරුවෙන් හරි මේ ටික පාඩම් කරගමු. එතකොට ඊළඟ දවසේ පංචභූත සිද්ධාන්තයට අදාළ ශ්ලෝකේ විතරෙන් තියෙන එකයි තියෙන්නේ. ඊළඟ දවසේ. පාඩම් කරගන්නම් හෙට වෙද්දි කොහොම හරි. ਉਹ පාඩම් කරනවා. එහෙම තමයි. දැන් මම කල්පනා කළා හරි. මම ඕගොල්ලොත් එක්කම මේ ටික ඉවර කරනවා. මටත් සමහර ශ්ලෝක පාඩම් නැති ඒවා තියෙනවා මේ මූල ධර්මයේ. ඒතකොට මම ඒ ටිකත් ඕගොල්ලොත් එක්කම පාඩම් කරනවා. දැන් මම පාඩම් කරන විදිහ තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ. ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම් ඕගොල්ලෝ කරන්න. මම පොඩි චිට් එකක් ලියා ගන්නවා. ඒ චිට් එක මම හැම වෙලේම අතේ තියාගෙන ඉන්නේ. මම මොන වැඩේ කළත් ඒක මම අතේ තියාගෙන තමයි එහෙම යන්නේ. එතකොට අපි ෆෝන් එක එහෙම අරන් යනවා වගේ ෆෝන් එකේ පිටිපස්සේ හරි ගමන්නේ අලෝ ගන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. ඊට පස්සේ මොන හරි වෙච්ච ගමන් මතක් කරනකොට අක් ගාලා පොඩ්ඩක් මතක් කරනකොට අමතක වුණොත් ආයි කොලේ බලමු. කොහොම දවසේ වැඩි කාලයක් ඕක බලනකොට ඔටෝමැටිකලි හොඳට අපේ ඔළුවට මොක ධාරණය වෙනවා. එහෙනම් එහෙම අපි පාඩම් කරගමු මේ ටික. ඒක මගේ යෝජනාවක් ඈ. එහෙනම් හරි. හරියටම 10ට විනාඩි 2යි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දරුවන් සන්නස්ගේ සෝමනන්ස බොහොම පිං. තෙරුවන් සරණයි. සර්ණයි හාමුදුරනේ. ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං.